fina, 78%. තියෙනවා අයිලන්ඩ් එකක් ගොත්ලන්ඩ් කියලා. එතකොට ගොත්ලන්ඩ් වලින් මෙයාලගේ මේ තියෙන කෝප්පය ඇත්තටම විශේෂයි. මේකට හේතුව තමයි මේගොල්ලෝ මේවා අවුරුදු ඉතින් මේ ගොවිපලේ අශ්වයන් එහෙම ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ මෙන්න මේ තියෙන අයිබෝන් හැමෝටම ඉතින් අද අපි යන්නේ මෙහෙ තියෙනවා පොඩි තැනක් පෙල්නුර කියලා. එතන තමයි අපි යන්නේ. ඉතින් අපිත් එක්ක මෙහෙ අපි දන්න කියන පවුලක් යනවා. ඉතින් අපි යන්නේ උපසල වල ඉඳලා ටිකක් දුරකට. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොයි වගේද කියලා. අපිම පොඩි පාරක තමයි අපි දැන් යන්නේ. එතකොට මෙන්න මේ වගේ චූටි පාරක් දිගේ එතකොට මේ ඇවිල්ලා ස්වීඩන් වල හරියටම කිව්වොත් ගම් මැද්ද. එතකොට මේ තියෙන ගොඩක් ගෙවල් මේ වගේ රතු පාටට තියෙන වලට පේනවා ඇති. මේ හැම එකක්ම මේ පාටට කියන්නේ පාලු රෝඩ් කියලා. එතකොට මේක විශේෂ රතු පාටක්. Aha. Han har sina föräldrar här. Han splittrar inte så mycket hos oss. Mm. Nu kommer vi in ner till järnvägen. Aha. Här är spåret. Här har ni åkt. Ja, det är Här har fint. ni åkt precis vid vattnet. ආ ඉතින් වල පේනද පල්ලෙන් යනවා පොඩි කෝච්චි පාරක්. එතකොට මේකේ කෝච්චි යනවා. හරිම ලස්සනයි. එහා පැත්තේ වැවක් තියෙන නිසා. Att det håller. Tomma tåg. Björ tomta. Ville kulla? Titta vad fint. Ja. Det ja. Ville kulla. Det finns många fina gamla hus. Ja, de är jättefina. Snygga. Ja. එතකොට මෙහි ගොඩක් තියෙන ගෙවල් ඇත්තටම හරිම පරණ ගෙවල්. සමහර වෙලාවට දෙකංශේ එල්ඩ්‍රෙන් මියරෙන් 100 år kanske. 100 år eller mer. Ja, ja. Skulle jag tro. Ja. එතකොට මෙයාලා කියන විදිහට සමහර වෙලාවට මේ ගෙවල් අවුරුදු 100කට වැඩිය Sommarhus från början. Eller de har nog, Ja. många bor permanent här ute. ආ එතකොට මේ සමහර ඒවා සමර් හවුස් ගොඩක් වෙලාවට අවුරුදු 100කට වැඩිය පරණයි කියලා තමයි කියන්නේ. හරි අපි ඇවිල්ලා ඉන්නේ දැන් ෆියල් නුවර වලට. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා මේ අපි අද ඇවිදින්න යන තැන. මෙන්න මේ වගේ මැප් එකක් තියෙනවා. එතකොට ස්කී කරන්න පුළුවන් වින්ටර් එකට ඊට අමතරව දැන් අපි ඉන්නේ ඇවිල්ලා ස්ප්‍රින්ග් එකේ. ඉතින් ගොඩක් ඇක්ටිවිටිස් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ උප්සලා සිටි එකේ ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 17ක විතර දුරින් තමයි මේ ෆියල් නුවර කියන ප්ලේස් එක තියෙන්නේ. හරියන අපි ඉස්සරහට ගිහින් බලමු. ඉතින් මේ ගොවිපලේ අශ්වයන් එහෙම ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ මෙන්න මේ තියෙන ට්‍රේලර්ස් වලින්. වලට පේනවා ඇතිනේ.
දැන් ඉතින් වින්ටර් එක ඉවරලා ස්ප්‍රින්ග් එක පටන් ගත්ත මුල් කාලේ නිසා තාම හරියටම පරිසරයේ ලොකු වෙනස් වීම වෙලා නැහැ. නැත්නම් ඇත්තටම මේ පැත්ත හරිම ලස්සනයි. සමයක කාලෙට තව මාසකින් වගේ ගොඩාක් ලස්සන වෙයි මේ පැත්ත. හේ නෙවිදු මොකද්ද සෙල්ලම් කරන්න පුළුවන් අපි දැන් ග්‍රිල් කරන්න යන්නේ කොහොමද යට මං ස්ලයිඩ් එකක් කරන්න පුළුවන්ද? පුළුවන් බලන්න හිට කියන්න අහන්න කොහොමද කියලා ගන්න හොඳයි. වීඩියෝස් බලන්න කියනවා වීඩියෝස් බලන්න ඔයාලා. අය මොනවද කරන්න ඕනේ සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. හා ෂෙයා කරන්න ඕනේ. හා? ලයික් කරන්න. හරි අපි යන් එහෙනම් ග්‍රිල් කරන්න කාලෙන්ඩරික්ට බඩගිනීර හරි මේ අපි මේ වගේ යන අතරමඟ පොඩි තියෙනවා චූටි පාක් එකක් ඉතින් පොඩ්ඩට ඕනිලු එයාට පොඩ්ඩක් සෙල්ලම් කරලා යන්න පාක් එකේ අද ටිකක් ඇත්තටම සාමාන්‍ය ගොඩාක් සීතල නැහැ නමුත් උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 7ක් වගේ තියෙන්නේ. ඒ නිසා ඉතින් හොඳ වෙදර් එකක් ග්‍රිල් කරන්න. මෙතන ඇත්තටම ටිකක් ප්‍රසිද්ධයි. ඒ නිසා ඔයාලට පේන ඇති කට්ටිය ගොඩාක් එනවා. ඒ වගේම මේ පැත්තේ තියෙනවා පොඩි ඇඩ්වෙන්චර් පාක් එකක්. මේක ඇත්තටම ඕපන් කරන්නේ මං හිතන්නේ සමයකට ඒ නිසා තාම මේක ඕපන් කරලා නැහැ මේ අවුරුද්දේ සීසන් එකට. මිනිස්සු ඉතින් තමන්ට ලැබෙන හැම අවස්ථාවක්ම ගොඩක් වෙලාවට තමන්ගේ පවුලේ අයත් එක්ක මේ වගේ එළියට ඇවිල්ලා සබාදාමත් එක්ක ඉඳලා නේචර් එකත් එක්ක ඉඳලා ගත කරන්න මේ මිනිස්සු ගොඩක් වෙලාවට පෙළඹෙනවා. ඒ වගේම ගොඩාක් මෙයාලා පරිසරයට ආදරය කරනවා. පරිසරය වලට පේනවා ඇති මේ එහෙම කුණුවත් පේන්නේ නැහැ වටපිටාවේ. ඒ කියන්නේ තමන් පාවිච්චි කරන දේවල් යාලා අරන් යනවා. ඒ වගේ හොඳ ක්වොලිටිස් දකින්න පුළුවන්. හරි ඔන්න ආව අපි පියල්නුරා වල මිනිස්සු වැඩිපුරම එන තැනට මෙතන ඇත්තටම සමයක නම් පුදුම විදිහට සෙනඟ පිරෙනවා. හේතුව තමයි මෙතන හරිම ප්‍රසිද්ධයි නාන්න. ඒ වගේම මෙතන කැම්පින් කරන්න එනවා මිනිස්සු. ඊට පස්සේ ගොඩක් ඇක්ටිවිටීස් කරන්න පුළුවන් ඇඩ්වෙන්චර් පාක් එක එහෙම තියෙන නිසා. ඒ වගේම වැවක් තියෙනවා මෙතන පහලින්. ඒ නිසා මෙතන හරිම ලස්සනයි. ඒ නිසා තමයි මිනිස්සු වැඩිපුර මෙතන එන්නේ. ඉතින් අපි දැන් ග්‍රිල් කරන්න තැනක් හොයාගත්තා. ඊට පස්සේ අපි දැන් යන්නේ මේ දර ටික පත්තු කරගන්න. Ja, när jag hade språkpraktik. Så, ja. I Palmbladskolan. Sri Lanka? Nej, Palmbladskolan. ඉතින් මෙතන අපි හැමදේම ගෙනත් තියෙන්නේ. ගෙනත් කියලා කියන්නේ දරවල ඉඳලා හැමදේම අපිට අවශ්‍ය දේවල් ඔක්කොම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ තියෙන දර මේවා මේක තියෙනවා අයිලන්ඩ් එකක් ගොත්ලන්ඩ් කියලා. එතකොට ගොත්ලන්ඩ් වලින් මෙයාලගේ තියෙනවා ගෙයක්. ඒ ගෙදරින් තමයි මේ දර ගෙනත් තියෙන්නේ. එතකොට මේක හරියටම ඇවිල්ලා මේ දර වර්ගය ටිකක් ලංකාවේ තියෙන ෆයිනස් ගස් තියෙන්නේ. මේ වගේ ගස් වල ෆූරු කියලා ගස් වර්ගයක් තියෙනවා. ඒ වලින් තමයි මේ දර අරගෙන තියෙන්නේ. Sen tänkte jag bra. En gång tänkte jag, Ja. jag kastar මේ අපි ග්‍රිල් කරන්න යොදාගන්න යන භාජනයත් විශේෂ එකක්. ඒකට හේතුව තමයි මේගොල්ලෝ මේක මිලදීගෙන තියෙන්නේ කොවිඩ් කාලේ පොප්කෝර්න් හදන්න. ඉතින් මේක පොප්කෝර්න් හදන්න යොදාගත්ත භාජනයක්. අද අපි ග්‍රිල් කරන්න ගත්තා. Vad är korven där? අපිට තියෙනවා මේක ඇපල් ජුස් නේ. ඇපල් ජුස් තියෙනවා. ඊට පස්සේ මෙයාලා ගෙඩක් තියෙනවා සියන. ඊට පස්සේ සෝස් පස්සේ තියෙනවා සොසේජ් බන් තියෙනවා.
ඊට පස්සේ මේ වගේ ගොඩක් දේවල් අපි ගෙනත් තියෙන. ඇත්තටම අපි කියන්නේ අපි නම් පොඩි දේවල් ටිකක් අරගෙන ආවේ. මෙයාලා තමයි අරගෙන ආවේ හැමදේම වගේ. පොඩ්ඩක් හුලඟත් එක්ක අද ටිකක් සීතලයිනේ. සීතල ටිකක් වැඩි. මේ තියෙන කෝප්පය ඇත්තටම විශේෂයි. මේකට හේතුව තමයි මේගොල්ලෝ මේවා අවුරුදු 30කට විතර කලින් තමයි අරගෙන තියෙන්නේ. ඒකට මේක ගොඩ සැරයක් පාවිච්චි කරන්න පුළුවන්. රිජි ෆෝම් කප්ස් වගේක්. ඉතින් තාම යාලා ඉතිරි කරගෙන ඉන්නවා පරිසරයට ඒක හොඳ දෙයක් කියලා. මේ තාමත් යාලා ළඟ තියෙනවා. ඉතින් අවුරුදු 30ක් වෙන ලොකු කාලයක්. තාම යාලා ඒක පරිසරයට තියාගෙන ඉන්නවා. Oj, det värmer bra. Va? Där. Oj. Det är för varmt. Så, nu ligger den på rätt led. Ja. Led eller vad det heter. Okej. Då blir de brända. Ja. Så ja. Vi tar dem till Nevido-korv. Vill du ha korv? Nevido. Korv. Har du någon tång att ta dem med? Nej, men vi har en kniv där borta. Där ligger en kniv. Den det. Gillar Nevido? Ja, han gillar det. රිජි ෆෝම් කප් එකක් නේද? Björn skickade mig länk till den här TC som ja. කෑවද යාලා? ඇතට දාන්න චූටි. ඔන්න ඔය විදියට අපේ ෆියල් නුරා ගමන අවසන් වෙනවා. මේ ඔයාලා දකින්නේ උප්සාලා වලට අපි යද්දී අතරමඟදී හම්බ වෙන ලස්සන ගමක්. ස්වීඩනය කියන්නේ සමයකට ගොඩක් ලස්සන රටක්. නමුත් ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට මොන සීසන් එකට තමන් කැමතිද කියන කාරණය වෙනස් වෙන්න පුළුවන්. කොහොමද ලංකාවෙන් කිලෝමීටර් 1000 ගාණක් ඈතින් ඉද්දී තමන්ගේම දරුවන්ට වගේ සලකන මේ වගේ පොහොසත් හදවත් තියෙන මිනිස්සු ටිකක් අපිත් එක්ක මේ රටේ ඉන්න එක හින්දා අපිට මේ ගොඩක් දේවල් හරිම ලේසි වෙලා තියෙනවා. ඒ වගේමයි අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම අපි මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඒ වගේම දිගටම රැඳිලා ඉන්න අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් ඉක්මනට මුණ ගැහෙමු. ජය වේවා හැමෝටම.